භාවනා කරන හාමුදුර කෙනෙක් හරිද මම දැක්ක කියන ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාව ප්‍රසිද්ධියේ කියනවා පින්වත්නි මෛත්‍රී භාවනාව වඩනකොට මම කියලා මෛත්‍රී කරන්න එපා. ඇයි? මම කියලා මෛත්‍රී කළොත් මොකද්ද වෙන්නේ? සක්කාය දිට්ඨිය වැඩෙනවා. මම නෙමෙයි කියන්නේ හොඳ ඒ කියපු කතාව කියන්නේ. ඒ නිසා මෛත්‍රී කරනකොට පඨවිය සුවපත් වේවා පඨවිය වෛර නැත්තෙක් වෙත්වා පඨවිය තරහා නැත්. ඕගොල්ලෝ මේ හැක් ගෑවට පඨවිය ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ හිතන්නේ මේක ජෝක් එකක් කියලාද? ඒ ඉගෙන ගත්ත හැටි උන්වහන්සේලා. දැන් උන්වහන්සේට හිතනවා ඒකනේ මගද යෝ නිරුත්තිං අජානාති ජානාති පිටකත්යන් ත්‍රිපිටකයේ උඩින් කියෙව්වා. හරිද? එතකොට හැබැයි ත්‍රිපිටකෙත් හරියට කියවලා නැහැ. මෙත්ත සූත්‍රය අරගන්න බලන්න. මෙත්ත සූත්‍රය කොහොමද දේශනා කරන්නේ? අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීඝෝ හෝමි සුඛී යත්තානං පරිහරාමි දුක්ඛා මුංචාමි අහං විය මයිහං ආචරි උපජ්ජායා මාතා පිතරෝ හිත සත්තා. ඒකත් සමහර කට්ටිය කියනවා මාතා පිත රෝහිත සත්තා. රෝහිත අබේගුණවර්ධන. හරිද? මාතා පිතරෝ අම්මා තාත්තා හිත සත්තා හිතවත් සත්වයෝ මජ්ජත්තික සත්තා මදහත් සත්වයෝ වේරී සත්තා වේරා හොන්තු අභ්‍යාපජ්ජා හොන්තු අනිගා හොන්තු සුඛියත්තානම් පරිහරන්තු දුක්ඛා මුංචන්තු. ඔන්න භාවනාව. එතන පැහැදිලි ආගන්නකො. මෛත්‍රී භාවනාව සත්‍යුන්ට කරන්නේ නැතුව කොහොමද කරන්නේ? කරන්න විදියක් නැහැ. ඇයි? මෛත්‍රී භාවනාව කියන්නේ සමතයක්. සමතයේදී අනිවාර්යයෙන්ම සමත භාවනාවේදී මෛත්‍රී භාවනාවේදී සත්ත්ව පුද්ගල ප්‍රඥප්තිය අරමුණු කරගෙනමයි කරන්නේ. මේවා හරිද? මෛත්‍රී භාවනාව පිළිබඳ ධම්මසංගණී ප්‍රකරණේ එහෙම කියවන්න. විභංගයේ එහෙම කියවන්න. ඒවා නොදන්නා නිසා තමයි බණ කියන්න ගියාම ඉතින් ධර්ම සාකච්ඡා අනුග්‍රහිතේ කොහොම වෙයිද? සුතානුග්‍රහිතේ කොහොම ලැබෙයිද? කරුණා කරලා මතක තියාගන්න අන්න එවැනි තැන්වලදී මේක වැරදි. ඊළඟට සත්‍යයේ පුද්ගලයේ කරමුණු කරන්නේ නැතුව මෛත්‍රී කරන්න බෑමයි. ඔබ වහන්සේ සුවපත් වේවා කියන්නේ නැතුව අර කනුව සුවපත් වේවා. සුවපත් වෙනවද? සුවපත් වෙන්නේ විඥානයක් නේ. සුවපත් වූ සිතැත්තෝ වෙත්වා. වෛර නැත්තෝ වෙත. වෛරය ඇති වෙන්නේ සිතකනේ. පටවියේ වෛර ඇති වෙන්නේ නැහනේ. රූපවල වෛරය ඇති වෙන්නේ නැහනේ. නාම ධර්මවලමයි වෙන්නේ. එහෙනම් නාම රූප ධර්ම නිවැරදිව අධ්‍යයනය නොකළොත් ඕන කෙනෙක් අහු වෙනවද නැද්ද? අහු වෙනවා. ඇයි? කියපු ගමන් අපිට හිතෙන මොකද? ඇත්තනේ. මම වෛර නැත්තෙක් මම තරහ මම කියනකොට සක්කාය දිට්ඨිය වැඩෙනවනේ. කියලා හිතෙනවනේ. නමුත් මතක තියාගන්න මොකද්ද? ගොයන් කපනකොට ගොයම් මිට වම් අතින් අල්ලගෙන හුරු අතින් දකුණු අතින් දාලා කපන්න ඕන. කැපීම විදර්ශනාවයි. අනිත් එක මොකද්ද? අල්ලා ගැනීම සමතයයි. සමතයේදී ගොයන් මිට අල්ල ගන්න ඕන. ඒ කියන්නේ සත්වය අල්ල ගන්න ඕන. සත්වයට මෛත්‍රී කළාට කමක් නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? මේකෙන් සමතය හදාගෙන සමතයෙන් ගත්ත රුකුලෙන් නාම රූප විදර්ශනා කළා. මොකද කරන්නේ? මේකෙන් මමත්වය ඇති වුණාට කමක් නෑ. මොකද්ද ගන්න ඕන? මේකෙන් හිත එකඟ කර ගන්න ඕන. ගොයම් මිට අල්ල ගන්න ඕන. අල්ලගෙන කපනකොට කෙලින්ම ගොයම් ගහත් එක්කම කපලා දානවා. මම නැති වෙන විදියට කපනවා. ඉතින් ඉස්සෙල්ලම මොකද වෙන්නේ? අර සිරිපාල මුරුංග ගහ කපා ගත්තා වගේ ලත්තනම ලොප් කර ගන්න මුලින්ම මොකද වෙන්නේ? මුලින්ම මම නැති කර ගන්න හදන. එහෙම කරන්න බෑ. ඉස්සෙල්ල විදර්ශන. ඇත්තටම මේ අහන්න මේ අනුග්‍රහිත සූත්‍රය කියන එකට වඳින්න ඕන.